ආයිබන් ඔයාලා සියලුම දෙනාට ඔයාලා සියලු දෙනාම අදත් ඉතා ආදරෙන් පිළිගන්නවා. ඉතා අඩු මුදලට මිලදී ගැනීමට හැකි මහේන්ද්‍රා මැක්සිමෝ ලොරියක් වගේම ලීසින් ගෙවා ගෙන යාමට හැකියාව ඇති සුසුකි ඇල්ටෝ ජැපෑන් කාර් රථයක් වගේම වාහන පහක් සම්බන්ධ විස්තර අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා. පළවන වාහනය මහේන්ද්‍රා මැක්සිමෝ PQ කාණ්ඩ ඇත් මෙම ලොරිය නිෂ්පාදනය කරලා තියෙන 2011 වගේම මේ ලියාපදිංචියත් 2011 වර්ෂයේ මේ වෙනකොට දෙවන හිමිකරු තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම කිලෝමීටර් 80000ට ආසන්න දුරක් ධාවනය කරලා තියෙන මෙම වාහනය ඉතා හොඳ තත්ත්වයේ පවතිනවා. ඒ වගේම මෙහි කූඩුවත් රෙජිස්ටර් කරලා තියෙන්නේ. සාමාන්‍ය දිරුම් ඇතිමුත් මේ වාහනයේ පේන් බොඩි පීලි එන්ජින් කන්ඩිෂන් රනින් කන්ඩිෂන් හොඳ තත්ත්වයේ පවතිනවා. ඒ වගේම ඔරිජිනල් පොත්පත් සහ සියලු ලේකියවිලිත් නිරවුල් අප්ඩේට් ඇති මෙම ලොරිය සම්පූර්ණ වටිනාකම කියන්නේ ලක්ෂ 16ක්. ලක්ෂ 16ක් තමයි සම්පූර්ණ වටිනාකම. වාහනේ පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කර ගන්නත් පුළුවන්. අතේ ලක්ෂ 6ක් වෙනි මුදලක් ඇති අයෙකුට ලීසින් පහසුකම් මගින් ඉතිරි මුදල් ලබාගෙන ඉතා පහසුවෙන් මෙම ලොරිය මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ ආණ්ඩියාගල. ආණ්ඩියාගල තමයි මේ තියෙන්නේ. වැඩි විස්තර සඳහා හිමිකරුට දුරකථන අංකය ලබා දෙන්න. හිමිකරුගේ දුරකථන අංකය 077යි 480යි 88යි 53 077යි 480යි 88යි 53. මීළඟ කාර් රථය සුසුකි වැගන්ආර් ස්ටින්ග්රේ CAI කාණ්ඩයට අයත් හොඳම තත්ත්වයෙන් පවතින මේ ෆුල් ඔප්ෂන් කාර් රථය මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ 2014. ඒ වගේම මේ ලියාපදිංචිය 2016 වර්ෂයේ දෙවන හිමිකරු තමයි මෙම කාර් රථය මේ වෙනකොට පාවිච්චි කරන්නේ. කිලෝමීටර් 1,36,000ට ආසන්න දුරක් ධාවනය කරලා තියෙන මෙම ඔටෝ ගියර් කාර් රථය ඉතා හොඳින් නඩත්තු කරන කාර් රථයක්. සියලු සර්විස් රෙකෝඩ් හිමිකරු සතු පවතිනවා. මෙම කාර් රථය මේ වෙනකොටත් ප්‍රදර්ශන කර තත්ත්වයෙන් පවතින අතර මෙහි AC හොඳ තත්ත්වයෙන් නැති බව හිමිකරු ප්‍රකාශ කළා. ඒ වගේම පුෂ් ස්ටාර්ට්, සීට් හීටර්ස්, වින්කර් මිරර්, ඩුවෙල් මල්ටි ෆන්ක්ෂන්, රිවර්ස් කැමරා, ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර්, අලුත් ටයර් වලින් සමන්විතයි වගේම ඉන්ටීරියර් හොඳට වැඩ කරන මෙම කාර් රථය නිවසේ පාවිච්චි කරන කාර් රථයක් වගේම ඉතා ඉක්මනින් විකුණා ගැනීමට අවශ්‍ය කාර් රථයක්. ඒ වගේ මෙම කාර් රථය ඇලෝ වීල් වලින්ද සමන්විත කාර් රථයක් වගේම පේන් බොඩි පීලි එන්ජින් කන්ඩිෂන් රනින් කන්ඩිෂන් හොඳ තත්ත්වයේ පවතින වගේම සීට් සහ ටයරොත් හොඳ තත්ත්වයේ පවතින කාර් රථයක්. මෙහි ඔරිජිනල් පොත්පත් සහ සියලු ලේකියවිලිත් නිරවුල් අප්ඩේට් පවතින වගේම දිරුම් සහ අනතුරු කිසිවක් නැහැ. මෙහි සම්පූර්ණ වටිනාකම කියන්නේ ලක්ෂ 57ක්. ලක්ෂ 57ක් සම්පූර්ණ වටිනාකම. වාහනේ පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කර ගන්නත් පුළුවන්. හිමිකරුගේ දුරකථන අංකය 077යි 361යි 95යි 46 077යි 361යි 95යි 46. වැඩි විස්තර සඳහා හිමිකරුට දුරකථන අංකය ලබා දෙන්න. මීළඟ වෑන් රථය Nissan Caravan PE කාණ්ඩයට හොඳම තත්ත්වයෙන් පවතින මේ වෑන් රථය මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ 2003 වගේම මේ ලියාපදිංචිය 2005 වර්ෂයේ මේ වෙනකොට කිලෝමීටර් 1,92,000ට ආසන්න දුරක් ධාවනය කරලා තියෙන මෙම වෑන් රථය දෙවන හිමිකරු තමයි පාවිච්චි කරන්නේ. මේ වෑන් රථය දොරවල් 4 ප්ලැට්ෆෝම් දිග වෑන් රථයක් වගේම ඉතා හොඳින් නඩත්තු කරන යන වෑන් රථයක්. මෙම Nissan Caravan වෑන් රථය 3L එන්ජින් එකකින් සමන්විතය වගේම ඉතා හොඳ ඉන්ධන ක්‍රියාකාරීත්වය පවතින මෙම වෑන් රථවල ඇතුළත විශාල ඉඩ ප්‍රමාණයක් පවතින බැවින් දිගු ගමන් සඳහා ඉතා සුව පහසුව ගමන් කිරීමේ හැකියාව පවතිනවා. මේ ජපානයේ නිෂ්පාදිත වෑන් රථයක් වගේම මගී ප්‍රවාහනය කාර්යාල සේවා හෝ ව්‍යාපාරික ස්ථාන සඳහා භාවිතා කරන ඉතාමත් ජනප්‍රිය වෑන් රථයක්. මේ වෑන් රථවල අමතර කොටස් ඉතා පහසුවෙන් සහ ලාභදායීව සොයාගත හැකිවීම මෙහි ඇති විශේෂ ලක්ෂණයක්. මේ වෑන් රථයේ ඩුවෙල් AC හොඳට වැඩ කරන වගේම සීට් සහ ටයර් බැටරිත් හොඳ තත්ත්වයේ පවතිනවා. ඒ වගේම ඇලෝ වීල් වලින් සමන්විත වෑන් රථයක්. මේ වෑන් රථය ඔරිජිනල් ඩීසල් වෑන් රථයක් වගේම ඩීසල් ලීටරයකට කිලෝමීටර් 13ත් 15ත් අතර ධාවනය කළ හැකි වෑන් රථයක්. ඒ වගේම මෙහි පේන් බොඩි පීලි එන්ජින් කන්ඩිෂන් රනින් කන්ඩිෂන් හොඳ තත්ත්වයේ පවතිනා වගේම දිරුම් කිසිවක් නොඇති වෑන් රථයක්. මෙහි ඔරිජිනල් පොත්පත් සහ සියලු ලේකියවිලිත් නිරවුල් අප්ඩේට් පවතිනවා. මේ සම්පූර්ණ වටිනාකම කියන්නේ ලක්ෂ 85ක්.
ලක්ෂ 85ක් සම්පූර්ණ වටිනාකම වාහනේ පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කර ගන්නත් පුළුවන්. හිමිකරුගේ දුරකථන අංකය 071 11 30 136 071 11 30 136. තව දුරකථන අංකයක් තියෙනවා 070 877 59 70 18 0777 59 70 18. මීළඟ වාහනය Isuzu Elf 350 41 කාණ්ඩයේ මෙම ටිපර් රථය මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ 1982 වගේම මෙහි ලියාපදිංචි වර්ෂය 1986 වර්ෂය. මේ මැනුවල් වාහනයක් වගේම ඔරිජිනල් ඩීසල් වාහනයක්. ඒ වගේම මෙහි තට්ටුව කියුබ් එකක් බව හිමිකරු සඳහන් කළා. මෙහි එන්ජින් එක 4B1 එන්ජින් එකකින් සමන්විතයි වගේම මෙහි ටයර් නම් කියන්න තරම් හොඳ මට්ටමක පවතින්නේ නැහැ. සාමාන්‍යයෙන් දිරුම් පවතින ටිපර් රථයක්. මෙහි එන්ජින් කන්ඩිෂන් හොඳ තත්ත්වයේ පවතිනවා වගේම රනින් කන්ඩිෂන් වලත් කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම ඔයිල් අඩුවීම, ඔයිල් ලීකීම් සහ ගියර් බොක්ස් එකේ ගැටලු කිසිවක් නොමැති බව හිමිකරු සඳහන් කළා. මෙහි සම්පූර්ණ වටිනාකම කියන්නේ ලක්ෂ 26.50ක්. ලක්ෂ 26.50ක් තමයි සම්පූර්ණ වටිනාකම. මෙම ටිපර් රථය තියෙන්නේ යාපනයේ. යාපනයේ තමයි මෙම ටිපර් රථය තියෙන්නේ. හිමිකරුගේ දුරකථන අංකය 077 95 98 893 077 95 98 893. තව දුරකථන අංකයක් තියෙනවා 077 100යි 42යි 51 077 100යි 42යි 51. මීළඟ කාර් රථය Suzuki Japan Alto CAZ කාණ්ඩයට අයත් මෙම ඔටෝ ගියර් කාර් රථය හොඳම තත්ත්වයෙන් පවතින කාර් රථයක් වගේම ඉතා හොඳින් නඩත්තු කරගෙන යන කාර් රථයක්. මෙහි සර්විස් රෙකෝඩ් හිමිකරු සතුව පවතින වගේම නිවසේ පාවිච්චි කරන කාර් රථයක්. මෙහි නිෂ්පාදිත වර්ෂය 2016 වගේම මේ ලියාපදිංචි කරලා තියෙන්නේ 2018 වර්ෂය. ඒ වගේම පළවෙනි හිමිකරු තමයි මෙම කාර් රථය පාවිච්චි කරන්නේ. කිලෝමීටර් 78000ට ආසන්න දුරක් ධාවනය කරලා තියෙන මෙම කාර් රථය ඉතා ඉක්මනින් විකුණා ගැනීමට අවශ්‍ය කාර් රථයක්. මෙම කාර් රථයේ AC හොඳට වැඩ කරනවා වගේම රිමෝට් කී, Android player, රිවර්ස් කැමරා, ඇලෝ වීල්, අලුත් බැටරි සහ අලුත් ටයර් වලින් සමන්විත හොඳම මින්ට් කන්ඩිෂන් එකක පවතින මෙම කාර් රථය ඔරිජිනල් පේන්ට් බොඩි පීලි, එන්ජින් කන්ඩිෂන්, රනින් කන්ඩිෂන් හොඳ තත්ත්වයේ පවතින කාර් රථයක් වගේම දිරුම් කිසිවක් නැහැ. මෙහි ඔරිජිනල් පොත්පත් සහ සියලු ලියකියවිලිත් නිරවුල් අප්ඩේට් පවතින වගේම මෙම කාර් රථය මේ වෙනිට ලීසින් එක ගෙවාගෙන යන කාර් රථයක්. හිමිකරු අතට ඉල්ලන්නේ ලක්ෂ 18.75ක්. ලක්ෂ 18.75ක් හිමිකරු අතට ඉල්ලනවා. මේ ලීසින් වාරික තියෙනවා 1,14,000 ගානේ වාරික 44ක්. 1,14,000 ගානේ වාරික 44ක් තියෙනවා ඉදිරියට ගෙවාගෙන යාමට. මේ ලීසින් එක ගෙවාගෙන යාමට හැකියාව ඇති කෙනෙකුට මෙම කාර් රථය මිලදී ගන්න පුළුවන්. හිමිකරුගේ දුරකථන අංකය 075 82 95 501 075 82 95 501. වැඩි විස්තර සඳහා හිමිකරුට දුරකථන ලබා දෙන්න.